විශේෂයෙන්ම මේ තැන ඔයගොල්ලෝ දන්න තැනක් ජැක්සන් ඇන්තනීම කතා මේ යන්නට පෙර එතුමා අවසාන වශයෙන් ඔවුන් ෂූටින් කරකදී අන්තිමට සිංහබාහු චිත්‍රපටය. ඒතර සිංහබාහු චිත්‍රපටයේ සියලුම රූගත කිරීම ෂූටින් ගුණේ මෙන්න මේ භූමි ලොකු සද්දයක් ඇහෙන්නේ. මෙන්න මේ පුංචි සතා තමයි රැහැයියා. ඔන්නේ පුංචි සතාගෙන් තමයි ලොකු සද්දයක් ඇහෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොතනද හිස දන් දුන්න තැන කියලා. මේ තමයි හත්ති කුච්චි පුරාවිද්‍යාත්මක ස්ථාන. අපි දැන් එහෙම ඉන්නේ. තා පොඩ්ඩක් යන්න තියෙනවා. මේකේ ඉන්න view එක. Hello, අයිබෝන් ඉතින් ඔන්න channel vlog ශ්‍රී ලංකා දැන් අපි අද වෙන්නේ වල කලින් දැම්ම අපි අනුරාධපුරේ ඔයගොල්ලෝ ඇවිල්ලා බල්ලා නැති ගොඩක් කට්ටිය යන්නේ නැති හරි සුවිශේෂ ස්ථාන තුනක්. ඉතින් අපි දැන් ඇවිල්ලින්නේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මට මතකයි කොහොමද ගිරිබාව ප්‍රදේශයේ තියෙන හරි සුවිශේෂ ස්ථානයක්. ඉතින් ගොඩක් කට්ටිය මේ කතා පුවත අහලා ඇති. හැබැයි ගොඩක් කට්ටිය මේ තැනට අදටත් ඇවිල්ලා නැතුව ඇති. මේ නම ගොඩක් කට්ටිය අහලත් නැතුව ඇති. ඉතින් අන්න ඒ ප්‍රදේශයට අන්න ඒ සුවිශේෂ ස්ථානට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක vlog එකක් නෙවෙයි මේකත් වැදගත් ස්ථානයක් ඔයගන්ට පැහැදිලි කිරීමක් කිව්වොත් මම නිවැරදි. ඉතින් ආරාධනා කරන මේ වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. ඕගොල්ලෝ දන්න ප්‍රසිද්ධ කතා පුවතේ රහස හැංගිලා තියෙන ඒ ස්ථානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ අන්තිම වෙනකම් රැඳිලා ඉන්න. ඉතින් අද සතිය දවසක් කවුරුත්ම නැහැ මේ ප්‍රදේශයේ. ඇත්තටම ගොඩක් කට්ටිය මෙතන එනවා අඩුයි. හැබැයි සතියේ අන්තිේ ගොඩක් කට්ටිය මෙතනට එනවා. මෙතන බල්ලයන් ඉතින් වාහනේ මෙතනින් පාක් කරලා ෆයින් යන්න තියෙනවා. ඉතින් යන් අපි එතනට ගිහිල්ලාම කතා කරමු. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ පුරාවිද්‍යා ස්ථානයට, හච්චිකුච්චි පුරාවිද්‍යා ස්ථානයට. ඔයගන්ට ඇහෙනවා මොකද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා පොඩ්ඩක් අහන් ඉන්නවාලා මේ සද්දේ. මෙන්න මේ සද්දත් එක්ක තමයි මෙන්න මේ පාරේ ගිහිල්ලා එකී පුරාවිද්‍යා ස්ථානයට ඔයගන්ට යවන්න කරන්න තියෙන්නේ. ඉතින් අනුරාධපුරයට යනවා නම් මේ වගේ තැන් මග හැරගන්න එපා, මිස් කරගන්න එපා. මේ වගේ තැන් වලටත් එන්න. ඇවිල්ලා මේවත් බලලා යන්න අමතක කරන්න එපා. මේ තමයි ලාංකික අපේ උරුමය, ඉතිහාසය. ලොකු සද්දයක් ඇහෙන්නේ. මෙන්න මේ පුංචි සතා තමයි රැහැයියා. ඔන්නේ පුංචි සතාගෙන් තමයි ලොකු සද්දයක් ඇහෙන්නේ. මේ ඉන්නේ යන්නේ චරිතේ රැහැයියා. ඉතින් අපි දැන් කෞතුකාගාරේ බලලා ඉවර වෙලා අපි දැන් හත්තිකුච්චි විහාරය ස්ථානයක් පහු කරගෙන හත්තිකුච්චි විහාරයට එතනට ගියේ නැහැ. එතනටත් ගිහිල්ලා ඉවර වෙලා මේ අක්කර 200ක විතර ලොකු බිම් ප්‍රමාණයක් අපි ඒගොල්ලොත් එක්ක කතා කරා. ඒගොල්ලන්ට උස්කඩ් දෙන්න බෑ. ඒක මොකද පුරාවිද්‍යාත්මක අතින් ඉහළ තැනක් මේ තැන. ඒකෙන්ද අපි ඕගොල්ලන්ට මේ විස්තර ටික අහගෙන කියන්නේ මේ අක්කර 200කට පමණ භූමි ප්‍රමාණයක මේ සමස්ත භූමිය විහිදී යනවා. එතකොට විශේෂයෙන්ම මේ තැන ඔයගොල්ලෝ දන්න තැනක් ජැක්සන් ඇන්තනීම කතා මේ යන්නට පෙර එතුමා අවසාන වශයෙන් තිරගත ඔවුන් ෂූටින් කරකදී අන්තිමට සිංහබාහු චිත්‍රපටය. ඒතර සිංහබාහු චිත්‍රපටයේ සියලුම රූගත කිරීම ෂූටින් ගුණේ මෙන්න මේ භූමියේ මෙන්න මේ වටපිටාව ආශ්‍රය තමයි භූමියේ තමයි හත්තිකුච්චි කියන අපි දැන් ඉන්න භූමියේ ප්‍රදේශයේ තමයි අන්න ඒ සිංහබාහු
චිත්‍රපටයේ සියලුම රූගත කිරීම කටයුතු සිදු කළේ. ඉතින් තාම අපි ඒ පුරාවිද්‍යා තැන් වලට ගියේ නැහැ. අපි ඒ තැන් වලට ගිහින් කතා කරමු. ඉතින් හරි වටිනා වීඩියෝ එකක් වෙයි. ඒකෙන් හැමෝම අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අපි දැන් හත්තිකුච්චි මේ පුරාවිද්‍යාත්මක භූමියට ඔන්න දැන් ඇතුල් වෙන මොහොත ඇතුල් වෙන්න යන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්න කියන හැමෝම අහලා තියෙන කතා පුවත. අන්නේ හිස දන් දුන්න කියන ස්ථානය තමයි මෙන්න මේ හත්තිකුච්චි කියන ස්ථානේ. මේකේ ලොකු පුරාවිද්‍යාත්මක කතා ගොඩාක් තියෙනවා. මහරහතුන් වහන්සේලා වැඩ සිටි භූමි ප්‍රදේශයක්. එතකොට අපි කතාව කියන්න කතා වීඩියෝ මැදදී අපි කතා කරමු. අපි ඒගොල්ලන් අහගත්තා. ඉතින් මේ කතාවත් බ්ලොග් එකේ මැදදී මේ වීඩියෝ එකේ මැදදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන. ඉතින් බලන්න මේ තමයි හත්තිකුච්චි පුරාවිද්‍යාත්මක ස්ථානය. ඉතින් අපි දැන් ඉන්නේ හත්තිකුච්චි මේ පුරාවිද්‍යාත්මක ස්ථානයට පොඩ්ඩක් ඇතුළට ඇවිල්ලා අපි ඇතුළට යන්න කලින් මට හිතුණා මේ දේ පිළිබඳ අපි අද දැනගත්තු දේ ඕගොල්ලන්ට දැනුවත් කරලම ඉස්සරහට මේ වීඩියෝ එක කරගෙන යනවා කියලා. මොකද ඒගොල්ලොත් අපිට මෙතෙන්ට එන්න කලින් ඒගොල්ලෝ මෙතන ඉන්න මහත්තුරු අපිව නවත්තගෙන ඒගොල්ලෝ අපිට ලොකු විස්තරයක් කිව්වා මේකේ කතාව ගැන, ඓතිහාසික කතාව ගැන. ඉතින් අන්නේ කතාව තමයි දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ. හත්තිකුච්චි කියලා කියන්නේ ඇත්තටම අපි අහලා තියෙනවා සිරිසංගබෝ රජතුමා ගැන. සිරිසංගබෝ රජතුමා අවසානයේ හිස දන් දුන් කතාව අපි දන්නවා. ඔතන අතීතය හා සම්බන්ධ වෙච්ච හරි සුන්දර කතාවක් තමයි මෙන්න මේ හත්තිකුච්චි කියන පුරාවිද්‍යාත්මක ස්ථානයේ තියෙන්නේ. ඊට කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න රැහැයියෝ කෑ ගහන සද්ද ඇහෙනවා. ඒක ගණන් ගන්න එපා. ඉතින් සිරිසංගබෝ රජතුමා කියලා කියන්නේ දැහැමිව රට පාලනය කරපු දැහැමි පාලකෙක්. එතකොට මේ කතාව තමයි සිරිසංගබෝ රජතුමා මේ රට පාලනය කරන කාලේ මේ රටේ ඉන්න ජනතාවට ඒත් එක්කම රටට හරි අභාග්‍ය සම්පන්න ජීවත් වෙන්න අසීරු කාලයක් උදා වුණා. අන්න ඒ කාලේ සිරිසංගබෝ රජතුමා ප්‍රාර්ථනාවක් ඉටු කරන මොකද මේ රජතුමා කියන්නේ හරි දැහැමි රජ කෙනෙක්ලු. එතකොට අන්නේ රජතුමා ප්‍රාර්ථනාවක් ඉටු කරනවා ඉක්මනින්ම මේ රටේ ජනතාවට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඉක්මනින්ම සැදෙන්න කියලා. ඔන්න ඕකත් එක්ක ටික කාලයක් යද්දී රජතුමාගේ ප්‍රාර්ථනාව ඇතුළින්ම ඉෂ්ට වෙනවා භවභෝග සම්පත් මේ සියලු දේටම අවශ්‍ය ජලය වර්ෂාව මගින් ලැබිලා ඒ සඳහා අවශ්‍ය වටපිටාව හරි අපූර්ව නිර්මාණය වෙනවා. කොහොම හරි ටික කාලයක් යද්දී දැහැමිව රට පාලනය කරගෙන යද්දී සිරිසංගබෝ රජතුමාත් එක්ක රජතුමාගේම සහෝදරය වෙච්ච ගෝඨාභය කියන කෙනා. ඒතර ගෝඨාභයට කොහොමද බලතණ්හාව ඇති වෙලා සිරිසංගබෝ රජතුමාත් එක්ක උරණ වෙලා ඔන්නේ තරහත් එක්ක සිරිසංගබෝ රජතුමා කියන ඕනෙම දෙයක් තවත් කෙනෙක්ට දෙන්න කැමති දැහැමි පාලකෙක්. එතකොට ඔන්න කතාවත් එක්ක සිරිසංගබෝ රජතුමා තමාගේ රජකම රාජ්‍ය බලය අර ගෝඨාභය කියන සිරිසංගබෝ රජතුමාගේ සහෝදරයට ලබා දීලා සිරිසංගබෝ රජතුමා කොහොම හරි බලය රාජ්‍ය බලය අතහැරලා ඒක දීලා භව භාවනා කරන්න ඒත් එක්කම හරි නිදහසේ ජීවිතය ගත කරන්න මේ සිරිසංගබෝ රජතුමා එනවා තැනක් හොයාගෙන. අන්න ඒ එන තැන තමයි මෙන්න මේ අපි දැන් ඉන්න හත්තිකුච්චි කියලා කියන්නේ. හත්තිකුච්චි කියන්නේ සිරිසංගබෝ රජතුමා විතරක් ඉඳපු තැනක් නෙවෙයි. මේක වඩා ඉස්සරහට යද්දි පෙනෙයි මහරහතුන් වහන්සේලා ගොඩාක් වැඩ සිටපු තැනක්. ඊළඟට මේ ජනප්‍රවාදවල මතමතාන්තර අනුව තියෙනවා සිරිසංගබෝ රජතුමා කොහෙද හරියටම හිස දන් දුන්නේ කියලා තැනක්. ඒතර හත්තිකුච්චි තැනත් එක්ක තව විහාරයක් යනවා. ඒ තමයි අත්තනගල්ල පන්සල. එතකොට මේ තැන් දෙකත් එක්ක දෝලණය වෙන තැනක් තියෙනවා. ඉතින් ඕගන්ට තීරණය කරන්න පුළුවන්. ඇත්තට මේ පුරාවිද්‍යාත්මක පසුබිමත් එක්ක බලද්දී අපි ඔයගන්ට කලින් කිව්වා ජැක්සන් ඇන්තනි මැතිත් මහත්මයා ඔහුගේ සිංහබහු චිත්‍රපටයේ අවසානයේ ෂූටින් කර ඉඳපු. ඒ කියන්නේ මෙහි තමයි රූගත කිරීම කටයුතු සිදු කර ඉඳියේ මෙන්න මේ හත්තිකුච්චි කියන භූමි ප්‍රදේශයේ. ඉතින් මේක තමයි මෙතන තියෙන පසුබිම. එතකොට දැන් මම කතාව නැවැත්තුව තැන මේ සිරිසංගබෝ රජතුමා මේ පැත්තට යනවා භව භාවනා කරන්න. කොහොම හරි ඔන්න ඔය කාලේ ඇතුළත දැන් ගෝඨාභය කියන එයාගේම සහෝදරයා මාර තරහකින් තමයි සිරිසංගබෝ රජතුමත් එක්ක ඉන්නේ. ගෝඨාභය රාජ්‍ය බලය රට පාලනය කරන කාලේ එයා පණිවිඩයක් යවනවා මෙහෙම සිරිසංගබෝ රජතුමාගේ ගෙල වෙන් කරලා හිස කොටස ගෙනත් දෙන කෙනාට කහවණු 1000ක තෑග්ගක් දෙනවා කියලා. එතකොට ඔන්න ඒ කතාපුවත අහලා සල්ලි වලට ලෝභකමේ මසුරුකමේ ඉන්න මිනිස්සු කොහොම හරි එක එක මිනිස්සුන්ගේ
බෙල්ල ගෙනත් දෙනවා, ගෙල කොටස හිස කොටස ගෙනත් දීලා කියනවා මේ තමා සිරිසංගබෝ කියන හොම ගොඩාක් වෙනවා. ඒකින්ද අන්න ඒ තරහටත් එක ගෝඨාභය ඒ හිසත් විනාශ කරලා කොහොම හරි අරන් එන පුද්ගලයාවත් අවසානයේ මරණ දාන තත්යකටපත් වෙනවා. ඔන්න කතා පුවතත් එක්ක අවසානයේ කෙසේ හෝ සිරිසංගබෝ රජතුමා මේ බව දැනගෙන එතකොට එයා මෙන්න මේ ප්‍රදේශයේ තමයි බවුන් වඩමින් තපස් රැකමින් ඉදී. කොහොම හරි එයාගේ යාළුවෙක් කියන්නේ ඒ කාලේ ඒ රටේ ජීවත් වෙච්ච ගැහැමි මිනිස්සෙක් කොහොම හරි සිරිසංගබෝ රජතුමාව දැනුවත් කරන්න නම් මෙහෙම දෙයක් වෙනවා. ඔබතුමා පරිස්සමට ඉන්න කියලා රැකවරණය දෙන්න තමයි උදව්වක් දෙන්න තමයි ආවේ කියලා ඇත්තටම අවංක මිනිස්සෙක් මේ බව කියනවා. සිරිසංගබෝ රජතුමා කියන්නේ අපි කලින් කිව්වා වගේම හරි දැහැමි ඕනම දෙයක් ගැන හිතන පුද්ගලෙක්. කොහොම හරි මෙයා තීරණය කරනවලු තවත් මිනිස්සු මං හින්දා මැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ තීරණයත් එක්ක මෙයා තීරණය කරනවා එයාගේ හිස දන් දෙන්න. ඔන්න ඕක තමයි මේකේ ඇත්ත කතා පුවත. ඉතින් හිස කොටස වෙන් කරලා එයා දෙනවා මේක ගිහින් දෙන්න ගෝඨාභයට. එතකොට තවත් මිනිස්සු මං හින්දා මැරෙන්නේ නැහැ කියන චේතනාවෙන් තමයි අන්න ඒ කතා පුවත මේ විස්තරේ වෙන්නේ. මේ විස්තරේ අපිටත් කියලා දුන්නේ මෙහි ඉන්න පුරාවිද්ද ඔයගන්න මෙතනට આવොත් කෞතුකාගාරයක් තියෙනවා. දැන් මේ කෞතුකාගාරයට ගිහිල්ලා ඒ තොරතුරු ටික දැනගෙන ඒවා බලලා මෙතනට එන්න කෞතුකාගාරයට අපිට වීඩියෝ කරන්න බෑ. ඒකට සමාව ඉල්ලනවා. ඉතින් ඒ අපි ඉගෙනගත්තු කතා පුවත තමයි මම ඔයාලට මුලින්ම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් දැනුවත් කරේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. අපි ඉස්සරහට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. මේක හරි සුවිශේෂී ගලක්. මේ හත්ති කුච්චි කියන නම වැටෙන්න හේතුව මෙන්න මේ විහාරස්ථානට මෙන්න මේ ගල කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කළේ. හත්ති කියන්නේ අලියා. ඊට පස්සේ කුච්චි කියන්නේ කුසලු. එතකොට මෙන්න මේකේ මේ හැඩය උගන්න පේන වෙති මේකෙන් වීඩියෝ එකෙන් බලද්දී ඇතෙක් දන ගහගෙන ඉන්න ඇතෙක් වාරලා ඉන්න මෙන්න ඒ වගේ ස්වරූපයක් තමයි මේ ගලේ තියෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේකත් හින්දා තමයි මෙන්න මේ විහාරස්ථාන මේ හත්ති කුච්චි කියන නම වැටලා තියෙන්නේ. ඔබ හරි මහන්සි. දැන් තමයි අපි උඩට යන්න පටන් ගත්තේ. රැහැයෝ තාම කෑ ගහනවා කරන්න යන්නේ නැහැ. උකටවත් නැහැ. මොකද කොච්චර උගදීප්ප ඉස්කලංක පරිසරයක් ගස්වැල් අතක හරි සිසිලසක් තියෙන හරි අමුතු කූල් එකක් තියෙන පරිසරයක්. හොඳ හුලම් පාරක් එක්ක ලොකු අවුවක් තියෙනවා. ඉතින් අන්නර ගල උඩටම අපි යන්න ඕනේ. ඔයාලට හුලම් සත්‍යෙත් ඇහෙනවා. ඉතින් මේ වගේ තැන් වලට එන්න මේවා තමයි ලංකාවේ අපේ උරුමය, ලංකාවේ අපේ ඉතිහාසය. මේවත් ඇවිල්ලා නරඹන්න, මේවා ඉගෙන ගන්න. ඉතින් මේ vlog එක බලන ඔයාලට ගොඩාක් වටින තැන් මේවා. මේවට එන්න කියලා හැමෝටම අපි ආරාධනා කරනවා. ඒකයි ඔයගන්ට අද මේ වීඩියෝ එක කරන්නත් අපි තීරණය කරේ. ගොඩක් කට්ටිය දන්නේ නැති තැනක්, ගොඩක් කට්ටිය ඇවිල්ලා නැති තැනක්. මේ වගේ තැන් වලට එන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. අන්න ගයිස් ගල්. ඔයාලට පේනවා මේ තියෙන ලෙනක්. ලෙනක අපි ඉගෙන ගන්න ඉතිහාසයට කතාරම්. ඔයගන්ට මේ ලෙනෙන් හොඳට පේනවා මේ කතාරම. දැන් බලමු මේ ලෙනේ ඇතුළට යන්න පුළුවන්. බලන්න ඇතුළට ගිහින් මේකේ තියෙන්නේ මොකක්ද කියලා. සතපැන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තමයි තියෙන්නේ. මේ පොකුණ මේ ප්‍රදේශයේ ගල් අතර තියෙන පොකුණක්. හරි සුවිශේෂී පොකුණක්. මේකේ කවදාවත් වතුර අඩු වෙන්නේ නැල්ලු. මේක මෙහෙම තිබ්බට අඩි කීයක් විතර ගැඹුරුයි කිව්වද? අඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් ගැඹුරු පොකුණක්. හිතා ගන්න.
ළඟ තමයි දැන් ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොතනද හිස දම් දුන්න තැන කියලා. ඒගොල්ලෝ අපිට සඳහන් කරපු විදියට පුරාවිද්‍යාත්මක ජල ප්‍රවාද වල එන විදියට අර අවසානයේ මම ඔයගොල්ලන්ට කතාව කිව්වේ කතාවේ අර මම කිව්වා දැහැමි පුරවැසියෙක් අර අවසානයේ සිරිසංගබෝ රජතුමා මෙතන බවුන් වැඩමින් ඉන්නකොට තපස් වැඩමින් ඉන්නකොට ඇවිල්ලා කිව්වා මම ආවේ වහන්සේගේ රැකවරණය උදෙසා කියලා. එතනදී තමයි ඔය හිස දන් දුන් කතාව තියෙන්නේ රට වෙනුවෙන්. ඊට පස්සේ යාගේ රටේ පුරවැසියන්නේ මැරෙන එක බලන් ඉන්න බැරි හින්දා ඒ තැන තමයි අවසානයේ ඒ වැඩ සිටි තැන තමයි සිරිසංගබෝ රජතුමා තපස් වැඩමින් ඉඳපු තැන තමයි මෙන්න මේ පොකුණ අසල තියෙන මෙන්න මේ හරි ඉන්දිය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම හිස විවිධ ජනප්‍රවාද තියෙනවා. හිස මේ ගලින් පල්ලෙහාට දැම්ම කියලා කියනවා. ගොඩක් කතා බහ තියෙනවා. ඉතින් ජනප්‍රවාද ඕගන්ට කොහොමත් ගොඩක් විශ්වාස කරන්න පුළුවන් තැනක් තමයි මේ තමයි හරිම තැන හත්තිකුච්චි කියන්නේ. නටබුන් ඒත් එක්කම පුරාවිද්‍යා සෙල්ලිපි මේ හැම දෙයත් එක්කම අද අපිට ඕගන්ට මේ වීඩියෝ එක බලවම පේනවා. ඉතින් ඕගන්ට පුළුවන් මේ වීඩියෝ එක විතර බලලා නිකන් ඉන්න එපා. අනුරාධපුර ඉඳලා කිලෝමීටර් 30ක් වගේ දුර ප්‍රමාණයක් තමයි මෙතනට තියෙන්නේ. ඉතින් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේවා නරඹන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. මේ තමයි හත්තිකුච්චි පුරාවිද්‍යාත්මක ස්ථාන අපි දැන් ඉහළම ඉන්නේ. තා පොඩ්ඩක් යන්න තියෙනවා. මේකේ ඉන්න view එක. ඉතින් ඔන්නෝක තමයි හත්තිකුච්චි කියන පුරාවිද්‍යාත්මක ස්ථානයේ කතාව. අපිට මීට වඩා රෝගාන්ට කෞතුකකාර තියෙන දේවල් පෙන්වන්න ඇත්තටම අවසර නැහැ. ඒගොල්ලෝ අවසර දෙන්නේ නැහැ වගේ දේවල් වලට. ඉතින් අපි ආරාධනා කරන ඔයගොල්ලෝ එන්න. ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් විස්තර අහගන්න. හරි පැහැදිලිව ඒගොල්ලෝ ඒක කියලා දෙනවා. ඔයගොල්ලෝ මේව බලන්න එන්න කලින් කෞතුකකාරයට ගොඩ වෙන්න. ගොඩ වෙලා ඒගොල්ලෝ ඉන්නවා. ඒකට ඔයගොල්ලෝ සියලුම විස්තර ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් මේ වගේ තැන් වලට එන්න නරඹන්න. ලංකාවේ ඉන්න ඔයාලට හරි ලේසියෙන් එන්න පුළුවන් තැන් වල අනුරාධපුරට එන ගමන් අනුරාධපුර කිලෝමීටර් 30ක් තියෙන මම කලින් කිව්වා වගේ. මේ වගේ තැන් වලට ඇවිල්ලා යන්න. ඉතින් එහෙනම් අද මේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. එහෙනම් ගිහින් එන්න තව ලස්සන vlog එකකින් ඉස්සරහට හමු වෙමු. එහෙනම් හැමෝටම bye bye. ජය වේවා.